සේවය වෙනුවෙන්ම මේ උතුම් පූජාව සඳහා දායකත්වයේ ලබා දුන්නා වූ සියලු සත්පුරුෂ පින්නතුන්ලාට මේ ගොහොර කටුක භයානක සංසාරයෙන් අත් මිදලා සුඛා පටිපදාවෙන්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වන්ට හේතුවක්ම වේවා. සාදු සාදු. උතුම් භාග්‍යතුන් වහන්සේගේ ඒ මුඛේ වැඩි සිටියා වූ ධාතුන් වහන්සේලා සිහිපත් කරලා මේ දහත් වට්ටිය පූජා කරන්න උතුම් භාග්‍යතුන් වහන්සේට කිරිවෙහෙර චෛත්‍යරාජන් වහන්සේ අභියස ඉඳලා අපි ජීවමාන සංඥාවෙන් භාග්‍යතුන් වහන්සේට සැන්දෑ යාමේ මෝ කමල දෝමනය පිණිස පෙන් පූජාවන් වැළඳීම පිණිස පිරිසිදු පෙන් පූජාවන් ඒ වගේම ප්‍රණීත අෂ්ටපාන පූජාවන් භාග්‍යතුන් වහන්සේට වැළඳුනා වූ ඒ රෝගයන් අරමුණු කරලා විශේෂ ඖෂධ පූජාවක් ඒ වගේම භාග්‍යතුන් වහන්සේටත් උතුම් ශ්‍රාවක සංඝ රත්නයක් විශේෂ පාන ඖෂධ පූජාවක් අපි තාම ගෞරවයෙන් පූජා කරනවා. මේ සිළු පූජාව උතුම් භාග්‍යසුන් වහන්සේට උත්තම පූජාවක් වේවා. සාදු සාදු. පූජාවත් මේ සියල්ලම සත්‍යවිදුන් සතරවරම් දේවජවරුන් ඒ වගේම දුටුගම දෙවියන් ශ්‍රද්ධා පිළිවෙතුන් විශ්වකර්ම පිළිවෙතුන් ගුරුවන් සෑසු ඉතාමත්ම අගනා වටිනා පින්කමක් සිදු කර මොහොත විශේෂයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරන්නට ඕනේ අපේ ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍යරාජානන් වහන්සේ ඒ විදුලි බුබුළු වලින් ආලෝකමත් කිරීමේ මහා පුණ්‍ය ක්‍රියාව සිද්ධ කරන්නට දුනා. විශේෂයෙන්ම ඒ විදුලි පහන් අපිට ලබා දුන්නා කෝසල වීරතුංග මහත්මයා ඇතුළු බෝසත් විශ්වකර්ම පදනමේ ඒ සියලු මිත්‍රයන් ඒක රාශී වෙලා අපිට එලා දැන් තවත් වසර ගණනාවක් යනකම් මේ ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍යරාජානන් වහන්සේ ඊ타ත්ම ආලෝකමත් කිරීමට පුළුවන් වන විදිහට දීර්ඝ කාලයක් ඒ විදුලි පහන් දල්වන්න පුළුවන් වන විදිහට උසස් විදුලි පහන් තමයි අපිට ඒ අයවලුන් විසින් ලබා දෙන්න දුන්නේ. ඉතින් හැමදෙනාම මේ අවස්ථාවේදී බොහෝමත්ම කෘතවේදීව අපි සිහිපත් කරනවා ඔබ කළ මේ සත්කාරය ඊ타ත්ම අගනා වටිනා බව මේ අවස්ථාවේ සිහිපත් කරන්නට ඕනේ. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පහසින් අති පාරිශුද්ධත්වයට පත් වුණු ඒ වගේම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් පාරිභෝග ධාතුන් තන්පත් කරලා මේදි කරලා තිබෙන මේ උතුම් වූ වෙහෙර වහන්සේ තවත් බොහෝ කාලයක් ආලෝකමත් කරන්නට ඔබ ලබා දුන්නේ ශක්තියෙන් ඔබ හැමදෙනාටම මේ ලෝකයේ වශයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සරසේවා. පරලෝකයේ වශයෙන් උසස් ආත්ම භාවවල ප්‍රතිසන්දිය ලබන්නට දිව්‍ය ආත්ම භාවවල ප්‍රතිසන්දිය ලබන්නට ඔබට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරමු. කෝසල මහ වීරතුංග මහත්මයා සහ ඒ වගේ බෝසත් විශ්වකර්ම පදනමේ පින්නතුන්ගේ මූලික දායකත්වයෙන් විශේෂ පූජාවක් මේ උතුම් වූ අවස්ථාවේ මේ විදුලි බුබුළු වලින් කිරිවෙහෙර ආලෝකමත් කරන අවස්ථාවේ සම්පාදනය කරලා තිබෙනවා. ඉතින් මේ සියලු පූජා ද්‍රව්‍යයන් ලොවක් සනසා වදාළ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ බල මහිමයන් සිහිපත් කරමින් මහත් වූ ගෞරවයෙන් යුක්තව පූජා කරමු පූජා වේවා කියන පහන් සිතුවිල්ල කවුරු සිටේ බුදුන් තන්පත් කරගෙන ආවේදී ඔබ ඔසන්නේ සදා සකස් කරගත්තා වූ සියලු පූජා ද්‍රව්‍යයන් ලොවක් සනසා වදාළ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ බල මහිමයන් සිහිපත් කරමින් මේ ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍යරාජානන් වහන්සේ උසහාය උතුම් වූ සම්බුද්ධ පූජාව
මහත් වූ ගෞරවයෙන් යුක්තව සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් අද දවසේ ඒ විදුලි ආලෝකයේ සඳහා දායකත්වයේ දරමින් කටයුතු කරන්නට යෙදුණ කෝසල වීරතුංග මහත්මයා ඇතුළු බෝසත් විශ්වකර්ම පදනමේ සමාජිකාවන් එකතු වෙලා විශේෂ පූජාවකුත් සම්බන්ධ කරලා තිබුණා. අෂ්ටපාන පූජා ආදී දේවල්. ඉතින් මේ පින්නතුණුත් ඒ වාගේම විශේෂයෙන් අපවත් වේවදාල ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේලා ලොකු හාමුදුරන් වහන්සේලා ඇතුළු විහාර ගණයෙන් අපවත් වේවදාල සියලුම අපේ හාමුදුරන් වහන්සේලාටත් අද දිනේදී මේ විදුලි ආලෝක පූජාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට දුන ආ වූ සියලු පින්නතුන්ගේ නමින් ඒ වගේම ඒ සඳහා කැප වෙලා කටයුතු කරන්නට දුන විදුලි කාර්මිකාංශයේ ඒ විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන නිලධාරීන් ඇතුළු හැමදෙනාටමත් මගේ නමින් මියගිය ආදරණීය මෞතුමිය ඇතුළු සියලු ඥාතීන් සිහිපත් කරමින් හැමෝටම පරලෝකයේ වශයෙන් පින් දෙමු. මා සමග ඉදන් මේ ඥාසෙන් මේ උදාරෝ පින්කමත් එක්ක සම්බන්ධලා කටයුතු කරන සියලු පින්නතුන්ටත් පොදු ඔබ සියලු දෙනාටමත් අපටත් මේ පින් බලෙන් මේ ලෝකයේ දුක් රෝගී භාවයේ චිර ජීවනයේ සැලසේ පරලෝකයේ වශයෙන් ඔබත් නොමත් අපි හැමෝම ප්‍රාර්ථනා කරන අජර වූ අමර වූ නිවනින් සැනසීම සදා මේ පින් ඔබ අප හැම දෙනාටම එකම ධර්ම මණ්ඩපයකදීම හේතු වේවා වාසනාවන්ත වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරලා